විද්‍යාව කියලා කියන්නේ ගොඩක් ළමයි ඊතරම් ප්‍රියතාවයක් දක්වන විෂයක් නෙවෙයි. ඒකට ප්‍රධාන හේතුවක් වෙනවා විද්‍යාව කියන විෂය පියවරෙන් පියවර ගොඩනැගීම සඳහා අවශ්‍ය වන මූලික සංකල්ප සහ මූලික විෂය කරුණු පිළිබඳව ප්‍රමාණාත්මක අවබෝධයක් නැතිවීම. අද මේ වීඩියෝවෙන් මම ඔයාලට පැහැදිලි කරනවා කොහොමද රසායනික සූත්‍රයක් පහසුවෙන් ගොඩනගා ගන්නේ කියලා. මේ රසායනික සූත්‍ර පිළිබඳව කතා කරද්දී ගොඩක් ළමයිට රසායනික සූත්‍ර පිළිබඳව නිවැරදි අවබෝධයක් නැති වෙන්න ප්‍රධානම හේතුවක් වෙන්නේ තර්කානුකූලව කොහොමද මේ රසායනික සූත්‍ර නිවැරදිව ගොඩනගන්නේ කියලා එයාලට පැහැදිලි අවබෝධයක් නැතිවීම. ඉතින් මේ වීඩියෝ ඔයාලා නැරඹුවට පස්සේ පැහැදිලි අවබෝධයක් ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඊටාම පහසුවෙන් ඕනෑම රසායනික සූත්‍රයක් ගොඩනගා ගන්නේ කොහොමද කියලා. අපි රසායනික සූත්‍ර ගොඩනගන්න කලින් අපිට විද්‍යාවට අදාළ මූලද්‍රව්‍යවල සහ මූලද්‍රව්‍ය සඳහා භාවිත කරන සංකේතවල පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට අපි දන්නවා පදාර්ථය කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ මූලික අංශු විශේෂයක් වන පරමාණු කියන මූලික තැනුම් ඒකක වලින්. මේ පරමාණු වලට අදාළව ඕනෑම මූලද්‍රව්‍යයක් සඳහා ඒ මූලද්‍රව්‍ය සඳහාම භාවිත කරන සංකේතාත්මක නාමයක් තියෙනවා. දැනට ලෝකේ මූලද්‍රව්‍ය 115කට වඩා වැඩි ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා. ඒවා අතරින් සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය යටතේ ඉගෙන ගන්න දූ දරුවන් ආවර්තිතා වගුවට අදාළව මූලද්‍රව්‍ය 20ක් සහ තවත් මූලද්‍රව්‍ය කිහිපයක් වෙන වෙනම ඉගෙන ගන්නවා. පළවෙනියටම අපි රසායනික සූත්‍ර ලිවීමට කලින් ආවර්තිතා වගුවේ තියෙන මූලද්‍රව්‍ය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගෙන ඉන්න ඕනේ. එතකොට මම දැන් ඔයාලට පැහැදිලි කරන්න යන්නේ මේ ආවර්තිතා වගුවේ අන්තර්ගත වෙන මූලද්‍රව්‍ය පිළිබඳව. මේ මූලද්‍රව්‍ය 20ක් මේ වෙලාවේ මම ඉස්සෙල්ලාම ඔයාලට පැහැදිලි කරනවා. මේ මූලද්‍රව්‍ය 20ට අදාළ සංකේත පිළිබඳව නිවැරදි අවබෝධයක් තියෙනවා නම් ඔයාලට ඊටාම පහසුවෙන් රසායනික සූත්‍ර ගොඩනගා ගැනීමේ හැකියාව ලැබෙනවා. අපි දන්නවා පළවෙනියටම ආවර්තිතා වගුවේ දක්නට ලැබෙන මූලද්‍රව්‍ය විදියට හයිඩ්‍රජන් මූලද්‍රව්‍ය හඳුන්වන්න පුළුවන්. එතකොට දෙවන මූලද්‍රව්‍ය විදියට අපි හීලියම් කියන මූලද්‍රව්‍ය හඳුන්වනවා. තුන්වෙනි මූලද්‍රව්‍ය විදියට ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරීන්, ආගන්, පොටෑසියම්, කැල්සියම්. එතකොට මේ මූලද්‍රව්‍ය 20 අපි පළවෙනියටම ඊට අදාළ නිවැරදි සංකේත සමග ලියන්න ඉගෙනගෙන තියෙන්න ඕනේ රසායනික සූත්‍රයක් ගොඩනගනවා නම්. හරි. පළවෙනියටම අපි මේ මූලද්‍රව්‍ය 20 ලියාගත්තට පස්සේ තවත් කොටසක් තියෙනවා. එහෙමනම් රසායනික සූත්‍රයක් ගොඩනගා ගැනීමේ පළවෙනි පියවර වෙන්නේ මූලද්‍රව්‍ය සඳහා වන සංකේතාත්මක නාම පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගෙන තිබීම. හරි. ඊගාවට අපි මේ සංකේත ටික ලියාගත්තට පස්සේ අපිට පුළුවන්කම ලැබෙන්න ඕනේ මේ මූලද්‍රව්‍ය අයත් වන කාණ්ඩ සහ ආවර්ත වෙන් කර ගැනීමට. දැන් ආවර්තිතා වගුවේ මේ අණුපිළිවෙලට අපි මූලද්‍රව්‍ය ටික ලිව්වට පස්සේ ඔයාලට මේ ආවර්තිතා වගුවේ දක්නට ලැබෙන සිරස් තීරු අපි හඳුන්වනවා කාණ්ඩ කියලා. කාණ්ඩයක් නම් කරද්දී අපි රෝම ඉලක්කම් වලින් තමයි කාණ්ඩය නම් කරනු ලබන්නේ. එතකොට පළවෙනි කාණ්ඩය, දෙවන කාණ්ඩය, තුන්වන කාණ්ඩය, හතරවන කාණ්ඩය, පස්වන කාණ්ඩය, හයවන කාණ්ඩය, හත්වන කාණ්ඩය සහ අටවන කාණ්ඩය විදිහට. එහෙම නැත්නම් අපි මේක නිෂ්ක්‍රීය කාණ්ඩය නිසා බිඳුව කියලා හඳුන්වනවා. මේ විදිහට කාණ්ඩාංක අපිට යොදා ගන්න පුළුවන්.
ආවර්තිතා වගුවේ කාණ්ඩ හැඳින්වීම සඳහා. විශේෂයෙන්ම ඔයාලා මතක තියාගන්න ඕන කාරණේ තමයි කාණ්ඩ නම් කිරීම සඳහා අපි භාවිත කරනු ලබන්නේ රෝම ඉලක්කම්. ඒ වගේම ආවර්තිතා වගුවේ තිරස් අතට පිහිටි ආවර්ත හැඳින්වීම සඳහා හින්දු අරාබි ඉලක්කම් භාවිත කරනවා. පළවන ආවර්තය, දෙවන ආවර්තය, තුන්වන ආවර්තය සහ හතරවන ආවර්තය විදියට. මේ විදියට ඔයාලට ආවර්තිතා වගුවේ කාණ්ඩ සහ ඒ වගේම ආවර්ත නිවැරදිව නම් කර ගැනීමේ හැකියාව තියෙනවා නම් මේ රසායනික සූත්‍ර ගොඩනැගීම සඳහා අවශ්‍ය දෙවන පියවර ඔයාලා සම්පූර්ණ කරගන්න. එහෙනම් දැන් අපි පළවෙනි පියවර විදියට ආවර්තිතා වගුවේ සියලුම මූලද්‍රව්‍ය වලට අදාළ සංකේත සහ එම මූලද්‍රව්‍ය වල නම් ටික අවබෝධයක් ලබාගෙන තියෙන්න ඕනේ නිවැරදිව රසායනික සූත්‍රයක් ගොඩනගද්දී. දෙවැනි කරුණ එම ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය පිහිටලා තියෙන කාණ්ඩ අංක සහ ඊට අදාළ ආවර්ත වල අංක නිවැරදිව ලියා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ රසායනික සූත්‍රයක් ලියද්දී. එතකොට මේ දෙක ඔයාලා නිවැරදිව දන්නවා නම් අවසාන පියවර විදියට මේ එක් එක් මූලද්‍රව්‍ය සඳහා වන සංයෝජතාව එහෙම නැත්නම් සංයෝජනය වීමට ඇති හැකියාව පිළිබඳව ඊට අදාළ අංකයක් ලැබෙනවා. මෙන්න මේ සංයෝජතාවට අදාළ අංකය නිවැරදිව ලියා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ රසායනික සූත්‍රයක් පහසුවෙන් ගොඩනගද්දී. අපි බලමු මොනවද මේ සංයෝජතාව කියලා කියන්නේ කියලා. දැන් මම මේ විදිහට ඔයාලට ඒක සරල නිදසුනක් අරගෙන පැහැදිලි කරනවා. හරි. මේ පළවෙනි කාණ්ඩයට අයිති මූලද්‍රව්‍ය වල සංයෝජතාව 1යි. මේ විදිහට අපිට සංයෝජතාව එකක් විදිහට පෙන්වන්න පුළුවන්. දෙවන කාණ්ඩයට අදාළ මූලද්‍රව්‍ය වලට අදාළ සංයෝජතාව 2යි. මේ විදිහට ඒකේ සංයෝජතාව පෙන්වන්න පුළුවන්. ඊගාවට තුන්වෙනි කාණ්ඩයට අදාළ මූලද්‍රව්‍ය වල සංයෝජතාව 3යි. හතරවෙනි කාණ්ඩයට අදාළ මූලද්‍රව්‍ය වල සංයෝජතාව 4යි. මෙතනට එනකල් ඔයාලට පේනවා ඇති අණුපිළිවෙලින් අපි අණුපිළිවෙලින් 1 2 3 4 කියලා ලිව්වා. පස්වෙනි කාණ්ඩයට අදාළ මූලද්‍රව්‍ය වල සංයෝජතාව 5 නෙවෙයි අපි ලියන්නේ 3යි. මම මේක ලිව්වට පස්සේ මේම ලියන්න හේතුව මොකක්ද කියලා නැවත පැහැදිලි කිරීමක් කරන්න. ඊගාවට 6 වෙනි කාණ්ඩයට අදාළ මූලද්‍රව්‍ය වල සංයෝජතාව 2යි. 7 වන කාණ්ඩයට අදාළ මූලද්‍රව්‍ය වල සංයෝජතාව 1යි. 8 වන කාණ්ඩයට අදාළ මූලද්‍රව්‍ය වල සංයෝජතාව 0යි. ඒ කියන්නේ සංයෝජනය වීමේ හැකියාව යාට නැහැ. හරි. මේකට එතකොට හේතුවක් තියෙනවා. අපි මේ සංයෝජතාව කියලා අදහස් කරේ මොකක්ද කියලා නැවත මම පැහැදිලි කිරීමක් කරන්නම්. ඔයාලට දැන් මෙන්න මේ අංක ටික පිළිවෙලට යොදා ගැනීමේ හැකියාව තියෙනවා නම් පහසුවෙන් රසායනික සූත්‍රයක් ලිවීමේ හැකියාව ඔයාලට ලැබෙනවා. සංයෝජතාව ගැන නැවත පැහැදිලි කරොත් සංයෝජතාව පිළිවෙලින් කාණ්ඩ පළවෙනි කාණ්ඩයේ සිට 8 වන කාණ්ඩය දක්වා මූලද්‍රව්‍ය වලට ලැබෙන්නේ 1 2 3 4 3 2 1 බිඳුව කියලා. මෙන්න මේ 4 කියන තැනින් මේ පැත්තට නැවත ඉලක්කම අවරෝහණය වෙනවා. මේකට හේතුව මොකක්ද කියලා එහෙමනම් අපි බලමු මේ විදිහට. ඔයාලට මේ පේන්න තියෙන්නේ කලින් මම ඇඳපු මූලද්‍රව්‍ය ටික අණුපිළිවෙලට සකස් කරලා ඊට අදාළ කාණ්ඩ අංකය යොදලා ඒ වගේම ආවර්ත වලට අදාළ අංකය යොදලා එක් එක් මූලද්‍රව්‍ය සඳහා භාවිත කරන සංයෝජතාව ලියපු ආවර්තිතා වගුව. එතකොට මේ ආවර්තිතා වගුවේ මේ එක් එක් මූලද්‍රව්‍ය සඳහා වන සංයෝජතාවය කොහොමද අපි යොදාගත්තේ? ඇයි මෙහෙම 1 2 3 4 3 2 1 බිඳුව කියන අණුපිළිවෙලට මේ අංක යෙදුවේ කියලා පුංචි පැහැදිලි කිරීමක් මම කරන්නම්. මොකක්ද මේ සංයෝජතාව කියලා කියන්නේ? මූලද්‍රව්‍යයකට තවත් මූලද්‍රව්‍යයක් සමග එකතු වෙන්න පුළුවන් හැකියාව අපි එම මූලද්‍රව්‍යයේ සංයෝජතාව කියලා හඳුන්වනවා. සංයුක්ත ඉලෙක්ට්‍රෝන ගණන කියන එකේ අදහස මේ විදිහට පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන්. දැන් මේ ආවර්තිතා වගුවේ තියෙන සියලුම මූලද්‍රව්‍ය කැමති මෙන්න මේ උච්ච වායු වින්‍යාසය සහිත මූලද්‍රව්‍යවල තියෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අත්පත් කරගන්න. ඒකට හේතුව තමයි මේ උච්ච වායු වින්‍යාසය යම්කිසි මූලද්‍රව්‍යයක් සඳහා ලැබුණොත් එයාට දැනෙනවා
එයාගේ සම්පූර්ණ බවක්. එයාගේ ස්ථායි බවක්. ඒ නිසා මේ ආවර්තිතා වගුවේ පළවෙනි කාණ්ඩේ ඉඳන් හත්වන කාණ්ඩය දක්වා තිබෙන සියලුම මූලද්‍රව්‍ය උත්සාහ කරන්නේ තවත් මූලද්‍රව්‍ය සමග සංයෝජනය වෙලා රසායනික බන්ධන හදාගෙන මෙන්න මේ උච්ච වායු වින්‍යාසය අත්කර ගන්න. මේ විදිහට රසායනික බන්ධන හදනකොට සමහර මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන පිට කරලා ඊට අදාළ උච්ච වායු වින්‍යාසය අත්කර ගන්නවා. සමහර මූලද්‍රව්‍ය පරමාණු ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඊට අදාළ උච්ච වායු වින්‍යාසය අත්කර ගන්නවා. කොහොමද මේ පිට කරන හෝ ලබා ගන්න ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය තීරණය වෙන්නේ? එහෙම නැත්නම් කොහොමද අපි මේ සංයුජතාව තර්කානුකූලව පැහැදිලි කරගන්නේ කියලා මේ විදියට නිරූපණය කරන්න පුළුවන්. හරි. අපි බලමු නිදසුනක් විදියට අරගෙන හරි. පළවෙනියට මම පළවෙනි නිදසුන විදිහට තෝරගන්නවා ලිතියම් කියන මූලද්‍රව්‍ය. ඔයාලට පේනවා ඇති ලිතියම් කියන මූලද්‍රව්‍ය පිහිටලා තියෙන පළවෙනි කාණ්ඩේ. එතකොට ලිතියම් කියන මූලද්‍රව්‍යයෙන් මේ පැත්තට ආවොත් එයාට ආසන්නම උච්ච වායුව වෙන්නේ හීලියම්. ඊට අමතරව මේ පැත්තට ගියොත් දකුණු පැත්තට ගියොත් එයාට ආසන්නම උච්ච වායුව වෙන්නේ නියෝන්. එතකොට මේ ලිතියම් කියන මූලද්‍රව්‍ය හීලියම් වෙනවද නියෝන් වෙනවද කියන එක තෝරගන්නේ එයාට ඉලෙක්ට්‍රෝන පිට කරන්න සහ ලබා ගන්න තියෙන ප්‍රමාණයේ පහසුව මත. දැන් ලිතියම් කියන මූලද්‍රව්‍ය ආවර්තිතා වගුවේ 3 වෙනියට තියෙන නිසා එයාගේ පරමාණුක ක්‍රමාංකය නැත්නම් න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගණන 3යි. ඒ වගේම ශක්ති මට්ටම් වල තියෙන ඉලෙක්ට්‍රෝන ගණන 3යි. මේ ඉලෙක්ට්‍රෝන 3 පිරීලා තියෙන්නේ පළවෙනි ශක්ති මට්ටමේ 2ක් සහ දෙවන ශක්ති මට්ටමේ 1 ඉලෙක්ට්‍රෝනයක් විදිහට. එතකොට මේ ඉලෙක්ට්‍රෝන අනුපිළිවෙල ගත්තාම එයා 1 ඉලෙක්ට්‍රෝනයක් පිට කරොත් එයාට 2 කියන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලැබෙනවා. 2 කියන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අයිති වෙන්නේ හීලියම් කියන උච්ච වායුවට. එහෙනම් මෙයා 1 ඉලෙක්ට්‍රෝනයක් පිට කරොත් එයාට මෙන්න මේ හීලියම් කියන තත්ත්වයට පත් වෙන්න පුළුවන්. එයා නියෝන් බවට පත් වෙනවා නම් ඉලෙක්ට්‍රෝන ලබා ගන්න ඕන ප්‍රමාණය 1 2 3 4 5 6 7යි. එතකොට ඉලෙක්ට්‍රෝන 7ක් ලබා ගන්නවට වඩා 1 ඉලෙක්ට්‍රෝනයක් පිට කිරීම පහසු නිසා එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට අදාළව ගත්තොත් එයාගේ සංයුජතාව 1යි කියලා අපි හඳුන්වනවා. මේ විදිහට තමයි අපි මේ එක් මූලද්‍රව්‍ය වල සංයුජතාව පැහැදිලි කරන්නේ. තවත් නිදසුනක් මම ගන්නම්. අපි ගමු ඇලුමිනියම් වගේ මූලද්‍රව්‍යයක්. එතකොට ඇලුමිනියම් වගේ මූලද්‍රව්‍යයක් ගත්තාම ඔයාලට පේනවා ඇලුමිනියම් වලට අදාළ සංයුජතාව මෙතන නිරූපණය කරලා තියෙනවා 3යි කියලා. එතකොට ඇලුමිනියම් වලට අදාළ සංයුජතාව 3යි කියන එකේ අදහස එයා ඉලෙක්ට්‍රෝන 1යි 2යි 3යි. ඉලෙක්ට්‍රෝන 3ක් පිට කරාම මේ පැත්තෙන් ගියාම එයාට නියෝන් කියන උච්ච වායු වින්‍යාසය අත් කරගන්න පුළුවන්. ඒ නිසා එයා තෝරගන්නවා ඉලෙක්ට්‍රෝන 3ක් පිට කිරීම. එහෙම නැත්නම් මෙයා ආගන් කියන උච්ච වායු වින්‍යාසය අත් කරගන්න ඕනේ. ආගන් කියන උච්ච වායු වින්‍යාසය අත් කරගද්දියා මේ විදිහට ඉලෙක්ට්‍රෝන 1යි 2යි 3යි 4යි 5ක් ලබා ගන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන 5ක් ලබා ගන්නවට වඩා ඉලෙක්ට්‍රෝන 3ක් පිට කිරීම පහසු නිසා ඇලුමිනියම් කියන මූලද්‍රව්‍යයේ සංයුජතාව අපි 3ක් විදියට සලකනවා. ඒ වගේම අපි ආවර්තිතා වගුවේ දකුණු පැත්තේ තියෙන මූලද්‍රව්‍යයකට අදාළ නිදසුනකුත් අරගෙන බලමු. දැන් ඔයාලට පේනවා ඇති සංයුජතාව 4න් පස්සේ 5 6 වෙන්නේ නැවත 3 2 1 කියන தත්ත්වයට තමයි දකුණු පැත්තට ගමන් කරද්දී සංයුජතාව නිරූපණය කරන්නේ. එතකොට එහෙමනම් බලමු අපි දකුණු පැත්තේ තියෙන මූලද්‍රව්‍යයක් අරගෙන ඊට අදාළ සංයුජතාව කොහොමද හැදෙන්නේ කියලා. හරි. අපි බලමු ක්ලෝරීන් වගේ මූලද්‍රව්‍යයක්. දැන් ක්ලෝරීන් වල සංයුජතාව 1යි කියලා තමයි නිරූපණය කරලා තියෙන්නේ.
ක්ලෝරින් කියන්නේ 7 වන කාණ්ඩයට අයිති මූලද්‍රව්‍යයක්. හැබැයි යාගේ සංයුජතාව වෙන්නේ 1යි. කොහොමද මෙයාට මේ 1 කියන සංයුජතාව ලැබෙන්නේ? අපි බලමු ක්ලෝරින් කියන මූලද්‍රව්‍ය ගත්තාම එයා ආවර්තිතාවගුවේ ඉන්නේ 17 වෙනියට. 17 වෙනියට ඉන්නවා නම් එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එක් එක් ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරීලා තියෙන ආකාරය වෙන්නේ 2යි 8යි 7යි. එතකොට ඔයාලට පේනවා ඇති ආගන් කියන මූලද්‍රව්‍ය තමයි එයාගේ ළඟම තියෙන උච්ච වායුව වෙන්නේ. එතකොට ආගන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තොත් ආගන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තොත් 18යි ඒක පිරීලා තියෙන්නේ 2යි 8යි 8 විදිහට. එතකොට මේ ක්ලෝරින් කියන මූලද්‍රව්‍යයට මෙන්න මේ தත්ත්වයටපත් වෙන්න නම් තව අවශ්‍ය වෙනවා එක ඉලෙක්ට්‍රෝනයක්. අන්නේ ඉලෙක්ට්‍රෝනය අවශ්‍ය නිසා එයා ඒ ඉලෙක්ට්‍රෝනය පහසුවෙන් කාගෙන් හරි ලබා ගන්නවා. ඒ විදිහට එක් ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන මේ උච්ච වායු වින්‍යාසය ලබා ගැනීමට හැකියාව ලැබෙන නිසා එයාගේ සංයුජතාව අපි එකක් විදිහට සලකනවා. මේ විදිහට තමයි ආවර්තිතාවගුවේ විවිධ මූලද්‍රව්‍ය සඳහා මේ ඊට අදාළ සංයුජතා අගය ලබා දීලා තියෙන්නේ. කොට මේ විදිහට ගත්තාම අපි මෙන්න මේ අදහස පැහැදිලිව අවබෝධ කරගෙන තියෙනවා නම් අපිට පහසුවෙන් හැකියාව ලැබෙනවා විවිධ රසායනික සංයෝග සඳහා ඊට අදාළ රසායනික සූත්‍රය ගොඩනගා ගන්න. හරි. අපි එහෙමනම් බලමු මේ රසායනික සූත්‍ර ගොඩනගද්දී පළවෙනියටම මොකක්ද මූලද්‍රව්‍යයක් කියන්නේ? මූලද්‍රව්‍ය එකතු වෙලා කොහොමද සංයෝග හැදෙන්නේ කියලා. මේ ලෝකේ ගත්තාම පදාර්ථය සහ ශක්තිය කියන ප්‍රධාන කොටස් දෙකෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. පදාර්ථය ඝන ද්‍රව වායු කියලා අපි නැවත බෙදනවා. බෙදුවට පස්සේ ඝනයක් හරි ද්‍රවයක් හරි වායුවක් හරි කියන ඕනම භෞතික අවස්ථාවක තියෙන ද්‍රව්‍යයක් මූලද්‍රව්‍ය කියන අවස්ථාවේ හෝ සංයෝග කියන අවස්ථාවේ තමයි පවතින්නේ. මූලද්‍රව්‍යයක් කියලා හඳුන්වනවා. දැන් මේ ආවර්තිතාවගුවේ තියෙන මූලද්‍රව්‍ය මූලද්‍රව්‍යයක් කියලා අපි හඳුන්වනවා. බෙදාගෙන ගියාම රසායනිකවවත් භෞතිකවවත් තව දුරටත් ඊට වඩා සරල ද්‍රව්‍යයක් බවට පත් කිරීමට නොහැකි දේවල්. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් මැග්නීසියම් වගේ මූලද්‍රව්‍යයක් ගත්තාම මේක ලෝහයක්. මැග්නීසියම් ලෝහ කැබැල්ලක් අරගෙන අපි තැළුවත්, කැපුවත්, රත් කරත් මොනවා කරත් ඊට වඩා සරල ද්‍රව්‍යයක් පත් කරන්න බැහැ. ඒ වගේම තමයි මැග්නීසියම් අරගෙන රසායනික ප්‍රතික්‍රියාවලට භාජනය කරත් මැග්නීසියම් වලට වඩා සරල ද්‍රව්‍යයක් හදාගන්න හැකියාව ලැබෙන්නේ. ඒ නිසා අපි තවදුරටත් ඒ වගේ සරල ද්‍රව්‍ය බවට පත් කරන්න බැරි දේවල් හඳුන්වනවා මූලද්‍රව්‍ය කියලා. මේ මූලද්‍රව්‍ය ස්ථායී නැත්නම් එයා කැමති මෙන්න මේ උච්ච වායු තත්ත්වයට එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පත් කරගන්න. ඒ සඳහා එයා කරන්නේ තවත් මූලද්‍රව්‍ය සමග මූලද්‍රව්‍යයක් සමග හෝ මූලද්‍රව්‍ය කිහිපයක් සමග එකතු වෙලා රසායනිකව බන්ධන ඇති කරගන්නවා. මේ විදිහට රසායනික බන්ධන ඇති කරගත්තට පස්සේ මූලද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් එකතු වෙලා අපි ඒව හඳුන්වනවා රසායනික සංයෝගයක් කියලා. එතකොට රසායනික සංයෝගයක් ගත්තාම ඒක අපි සංකේතාත්මකව නිරූපණය කරද්දී රසායනික සූත්‍රයක් භාවිත කරනවා. දැන් නිදසුනක් විදිහට ජලය කියලා කියන්නේ රසායනික සංයෝගයක්. මේ ජලය කියන රසායනික සංයෝගය හැදිලා තියෙන්නේ ඔක්සිජන් සහ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය දෙක ප්‍රතික්‍රියා කරලා. එහෙමනම් අපි ජලය කියන රසායනික ද්‍රව්‍යයට අදාළ රසායනික සූත්‍රය ගොඩනගන්නේ කොහොමද කියලා පැහැදිලි කරගමු. හරි. මම පැහැදිලි කරා ජලය කියන රසායනික සංයෝගය හැදිලා තියෙන්නේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය දෙක රසායනිකව ප්‍රතික්‍රියා කරලා කියලා. අපි ඉස්සල්ලාම ජලයට අදාළ රසායනික සූත්‍රය ලියද්දී හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය මේ විදිහට ලියනවා. ඔයාලට පේනවා ඇති හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍යයට අදාළ සංයුජතාව එකක් විදිහට තමයි තියෙන්නේ. පළවෙනියටම අපි ඊට අදාළ සංකේතය ලියලා එහි සංකේතයට අදාළ සංයුජතාවය ලියා ගන්නවා. දෙවනියට අපි ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය ලියනවා. දැන් මේ තියෙන
ඔක්සිජන් වලට අදාළ සංයුජතාව 2යි කියලා තමයි මෙතන නිරූපණය වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේ විදිහට ඊට අදාළ සංයුජතාවය එම සංකේතයට පහලින් ලියනවා. ඒ සංකේතයට පහලින් ලියලා ඊගාවට මේ හයිඩ්‍රජන් වලට අදාළ සංයුජතා අංකය ඔක්සිජන්ගේ දකුණු පැත්තේ පහළ කෙළවරේ ඔක්සිජන් වලට අදාළ සංයුජතාවය හයිඩ්‍රජන් වල දකුණු පැත්තේ පහළ කෙළවරේ ලියනවා. ලිව්වහම අපිට මෙන්න මේ වගේ සූත්‍රයක් ලැබෙනවා. හරි. අපි මේක හඳුන්වනවා ජලයට අදාළ රසායනික සූත්‍රය කියලා. එහෙනම් ජලයට අදාළ රසායනික සූත්‍රයේ H2O කියලා හඳුන්වන්නේ මෙන්න මේ විදිහට. අපි තවත් ඒ වගේම අවස්ථාවක් සලකලා බලමු. අපි බලමු සෝඩියම් ක්ලෝරයිඩ් වගේ සංයෝගයක්. ලුණු සාමාන්‍යයෙන් අපි ලුණු කියලා හඳුන්වන ද්‍රව්‍ය රසායනික නාමයේ විදිහට සෝඩියම් ක්ලෝරයිඩ් කියලා හඳුන්වනවා. සෝඩියම් ක්ලෝරයිඩ් වලට අදාළ රසායනික සූත්‍රය නිරූපණය කරද්දී සෝඩියම් සහ ක්ලෝරීන් කියන මූලද්‍රව්‍ය දෙක එකතු වෙලා තමයි සෝඩියම් ක්ලෝරයිඩ් කියන රසායනික සංයෝගය නිර්මාණය වෙන්නේ. ඉස්සෙල්ලාම අපි සෝඩියම් කියන මූලද්‍රව්‍ය ගත්තාම සෝඩියම් කියන මූලද්‍රව්‍යයට අදාළ සංයුජතා අගය වෙන්නේ 1යි. එහෙමනම් අපි අර ඉස්සෙල්ලා අනුගමනය කරපු ආකාරයටම සෝඩියම් කියන මූලද්‍රව්‍යයට අදාළ සංයුජතාවය 1 නිසා සෝඩියම් කියලා ලියලා ඊට පහලින් ඊට අදාළ සංයුජතාව මේ විදිහට ලියා ගන්නවා. ඊගාවට ක්ලෝරීන් කියන මූලද්‍රව්‍යයට අදාළ සංයුජතාවත් 1 නිසා ක්ලෝරීන් කියලා ලියලා ඊට අදාළ සංයුජතාව මේ විදිහට ලියා ගන්නවා. ඊගාවට මේකේ සංයුජතාව සෝඩියම් වල සංයුජතාව ක්ලෝරීන් ගාවත් ක්ලෝරීන් වල සංයුජතාව සෝඩියම් ගාවත් ලිව්වහම අපිට මේ වගේ රසායනික සූත්‍රයක් ලැබෙනවා. මේකේ විශේෂ කරුණක් තියෙනවා ඔයාලට කියන්න ඕන. සාමාන්‍ය මූලද්‍රව්‍ය පරමාණු එකක් විතර නම් සංයෝගයක තියෙන්නේ අපි මේ විදියට ඊට අදාළ අංකය ලියන්නේ නැහැ. එහෙමනම් සෝඩියම් ක්ලෝරයිඩ් වලට අදාළ නිවැරදි රසායනික සූත්‍රය වෙන්නේ සෝඩියම් NaCl. එක කියන අංකය කිසිම වෙලාවක එක කියන අගය නිරූපණය කරනවා නම් ලියන්නේ. ඒකත් මතක තියාගන්න සෝඩියම් ක්ලෝරයිඩ් සඳහා රසායනික සූත්‍රය අපි NaCl කියලා ලියනවා. හරි අපි එහෙමනම් බලමු මැග්නීසියම් ක්ලෝරයිඩ් වගේ රසායනික සංයෝගයක් සඳහා ඊට අදාළ රසායනික සූත්‍රය කොහොමද ලියන්නේ කියලා. දැන් ඔයාලට පේනවා ඇති මැග්නීසියම් කියන්නේ දෙවන කාණ්ඩයේ ඉන්න රසායනික මූලද්‍රව්‍යයක්. එතකොට මේ මූලද්‍රව්‍ය සඳහා වන සංයුජතාවය දෙකක් වෙනවා. එහෙමනම් අපි මැග්නීසියම් කියලා ලියලා ඊට අදාළ සංයුජතාව මේ විදිහට ලියා ගන්නවා. ඊගාවට ක්ලෝරීන් කියන මූලද්‍රව්‍ය ගත්තාම ක්ලෝරීන් කියන්නේ 7 වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්. එයාගේ සංයුජතාව 1යි. ඒ නිසා අපි 1 කියන සංයුජතාවය ලියනවා. ලියලා මේ මැග්නීසියම් වල සංයුජතාව ක්ලෝරීන් ගාවත් ක්ලෝරීන් වල සංයුජතාව මැග්නීසියම් ගාවත් ලියනවා. මම කලින් ඔයාලට පැහැදිලි කරා 1 කියන අගය ලැබෙන අවස්ථාවන් වල අපි ඒ අගය ලියන්නේ නැහැ ඊට අදාළ මූලද්‍රව්‍ය ගාව. එහෙමනම් අපි ලියනවා මැග්නීසියම් MgCl2 කියලා කියන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ් කියන රසායනික සංයෝගයට අදාළ රසායනික සූත්‍රය. හරි. එහෙමනම් අපි බලමු ඇලුමිනියම් ඔක්සයිඩ් කියන සංයෝගයට අදාළ රසායනික සූත්‍රය කොහොමද ලියන්නේ කියලා. දැන් ඇලුමිනියම් ඔක්සයිඩ් කියන සංයෝගය ගත්තාම ඇලුමිනියම් කියන ලෝහය ඔක්සිජන් කියන ලෝහය සමග ප්‍රතික්‍රියා කරලා තමයි ඇලුමිනියම් ඔක්සයිඩ් කියන සංයෝගය හැදෙන්නේ. අර ඉස්සෙල්ලා ලිව්ව ආකාරයටම එහෙමනම් අපි ඇලුමිනියම් කියන්නේ 3 වෙනි කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍යයක් නිසා එයාගේ සංයුජතාව 3යි. මේ විදිහට අපිට ඒක ගන්න පුළුවන්. ඇලුමිනියම් කියලා ලියලා ඊට අදාළ සංයුජතාව මේ විදිහට පහලින් ලියා ගන්නවා. ඊගාවට ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය 6 වන කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍යයක්. එයාගේ සංයුජතාව 2යි. එහෙමනම් ඔක්සිජන් කියලා ලියලා අපි එයාගේ සංයුජතාව මේ විදිහට ලියනවා. ඊගාවට ඔක්සිජන් වල සංයුජතාව ඇලුමිනියම් ගාවත් ඇලුමිනියම් සංයුජතාව ඔක්සිජන් ගාවත්
මේ විදිහට ලියනවා. ලිව්වහම අපිට ලැබෙනවා ඇලුමිනියම් Al2O3 කියලා ඇලුමිනියම් ඔක්සයිඩ් වලට අදාළ රසායනික සූත්‍රය. මේ විදිහට තමයි අපි ඊට අදාළ රසායනික සූත්‍රය ගොඩනගා ගන්නේ. හරි. තවත් ඒ වගේ නිදසුනක් බලමු. තරමක් වෙනස් අවස්ථාවක් ලැබෙන. හරි. මේක චුට්ටක් තර්කානුකූලව පැහැදිලි කරන්නම්. තර්කානුකූලව ඔයාලා තේරුම් ගන්න. අපි බලමු කාබන් ඩයොක්සයිඩ් කියන රසායනික සංයෝගයට අදාළ කාබන් කියන ද්‍රව්‍ය ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා හැදෙන කාබන් ඩයොක්සයිඩ් කියන සංයෝගයට අදාළ රසායනික සූත්‍රය කොහොමද ගොඩනගා ගන්නේ කියලා. දැන් කාබන් කියලා කියන්නේ ඔයාලට පේනවා කාබන් කියලා කියන්නේ හතරවන කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍යයක්. එයාගේ සංයුතිතාව 4යි. මම මේ විදිහට කාබන් කියලා ලියලා ඊට අදාළ සංයුතිතාව මෙහෙම පහලින් ලියනවා. ඒකට කාබන් ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා කළානේ කාබන් ඩයොක්සයිඩ් වායුව හැදෙන්නේ. එතකොට ඔක්සිජන් වලට අදාළ සංයුතිතාව 2යි. ඒ නිසා අපි ඔක්සිජන් කියලා ලියලා මෙහෙම එයාගේ සංයුතිතාව ලියනවා. මේ විදිහට ලිව්වහම අර ඉස්සල්ලා ක්‍රමයේ අනුගමනය කරොත් අපිට මේ වගේ රසායනික සූත්‍රයක් තමයි ලැබෙන්නේ. C2O4 කියලා ලැබෙනවා. හැබැයි ඔයාලා දන්නවා කාබන් ඩයොක්සයිඩ් කියන සංයෝගයට අදාළ රසායනික සූත්‍රය වෙන්නේ CO2 කියන සූත්‍රය. කොහොමද මේක වුනේ? ඔයාලට පේනවා ඇති මෙතන මෙයාගේ දෙන්නෙක් එක්ක මෙයාගේ 4 දෙනෙක් ඉන්නවා. එහෙමනම් මෙයාලා එක්කෙනෙක් එක්ක මෙයාලා දෙන්නෙක් ඉන්නවා. මෙන්න මේ 4ට 2 කියන අනුපාතය සරල කරාම අපිට ලැබෙනවා 1ට 2 කියන අනුපාතය. එහෙමනම් කාබන් පරමාණු එකක් එක්ක ඔක්සිජන් පරමාණු දෙකක් ඉන්න නිසා කාබන් ඩයොක්සයිඩ් වලට අදාළ රසායනික සූත්‍රය අපි CO2 කියලා කියනවා. කොයි වෙලේවත් C2O4 කියලා අපි ලියන්නේ කාබන් ඩයොක්සයිඩ් වලට අදාළ රසායනික සූත්‍රය එක සරලම අවස්ථාවට පත් කළා CO2 කියලා ලියනවා. හරි. අපි බලමු තවත් ඒ වගේ නිදසුනක්. අපි ගමු ඇමෝනියා කියන සංයෝගයට අදාළ රසායනික සූත්‍රය. ඇමෝනියා කියන රසායනික සංයෝගය හැදෙන්නේ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය සහ නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය අතර ප්‍රතික්‍රියාවකින්. ඒකට නයිට්‍රජන් කියන මූලද්‍රව්‍යයට අදාළ සංයුතිතාව ගත්තාම මේක 3ක් විදියට අපිට දකින්න ලැබෙනවා. එහෙමනම් නයිට්‍රජන් කියලා ලියලා අපි 3 කියන එයාට අදාළ සංයුතිතාව ලියා ගන්නවා. ඊගාවට හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍යයට අදාළ සංයුතිතාව එකක් නිසා අපි හයිඩ්‍රජන් කියලා ලියලා ඊට අදාළ සංයුතිතාව එකයි කියලා ලියනවා. ඊගාවට මේ දෙක මේ විදියට මාරු කරලා ලියනවා. ලිව්වහම අපිට ලැබෙනවා ඇමෝනියා කියන සංයෝගයට අදාළව NH3 කියන රසායනික සූත්‍රය. මේ විදියට තමයි අපිට ඕනෑම රසායනික සංයෝගයක් සඳහා අවශ්‍ය රසායනික සූත්‍රය ගොඩනගා ගන්නේ. අවසාන නිදසුන විදියට මම ලියන්නම් කැල්සියම් ක්ලෝරයිඩ් කියන සංයෝගයට අදාළ රසායනික සූත්‍රය ගොඩනගා ගන්නේ කොහොමද කියලා. හරි. කැල්සියම් කියන මූලද්‍රව්‍ය ආවර්තිතාව වගුවේ දෙවන කාණ්ඩේ පිහිටලා තියෙන්නේ. කැල්සියම් වල සංයුතිතාව අපි දෙකක් විදියට දකිනවා. එහෙමනම් කැල්සියම් කියලා ලියලා ඊට අදාළ සංයුතිතාව 2යි කියලා දාගන්නවා. ඊගවට ක්ලෝරින් කියන මූලද්‍රව්‍ය 7 වන කාණ්ඩේ මූලද්‍රව්‍යයක්. එයාගේ සංයුතිතාව 1යි. එහෙමනම් ක්ලෝරින් කියලා ලියලා 1යි කියලා ලියා ගන්නවා. ලියලා කැල්සියම් වල සංයුතිතාව ක්ලෝරින් ගාවත් ක්ලෝරින් වල සංයුතිතාව කැල්සියම් ගාවත් ලියනවා. මෙහෙම ලිව්වහම කැල්සියම් ක්ලෝරයිඩ් CaCl2 කියලා අපිට කැල්සියම් ක්ලෝරයිඩ් වලට අදාළ රසායනික සූත්‍රය මේ විදියට නිරූපණය කරන්න පුළුවන්. එහෙමනම් ඔයාලට පැහැදිලි වෙන්න ඇති ඕනම රසායනික සංයෝගයක් සඳහා ඊට අදාළ රසායනික සූත්‍රය ලියද්දී නිවැරදිව ඒක ලියන්න නම් ඔයාලට කරුණු 3ක් පිළිබඳව අවබෝධය තියෙන්න ඕනේ. ඒ කරුණු 3 තමයි
ආවර්තිතා වගුවේ තියෙන සෑම මූලද්‍රව්‍යයකට අදාළම ආවර්තිතා වගුවේ දක්නට ලැබෙන සෑම මූලද්‍රව්‍යයකටම අදාළ සංකේතය පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. දෙවනියට ඔයාලට අවබෝධයක් තියෙන්න ඕනේ එම ආවර්තිතා වගුවේ එක් එක් මූලද්‍රව්‍ය පිහිටලා තියෙන කාණ්ඩය සහ ආවර්තය මොකක්ද කියන එක. තුන්වෙනි කරුණ තමයි ඔයාලට රසායනික සූත්‍රයක් ලියද්දී එක් එක් මූලද්‍රව්‍ය සඳහා වන සංයුජතාවය නිවැරදිව අවබෝධයක් තියෙන්න ඕනේ. මේ කරුණු තුන පිළිබඳ නිවැරදි අවබෝධයක් ඔයාලට තියෙනවා නම් ඊටාම පහසුවෙන් ඔයාලට හැකියාව ලැබෙනවා ඊට අදාළ සංකේත භාවිත කළා ඊට අදාළ සංයුජතාව භාවිත කළා ඕනෑම රසායනික සූත්‍රයක් පහසුවෙන් ලියා ගන්න. එහෙනම් මේ වගේම වීඩියෝවකින් නැවතත් හමු වෙමු. ඔයාලා ප්‍රැක්ටිස් කරන්න ඕගොල්ලෝ පුහුණු වෙන්න නැවත නැවත මේ එක් එක් රසායනික ද්‍රව්‍ය අරගෙන එක් එක් මූලද්‍රව්‍ය අරගෙන ඊට අදාළ සංයුජතා භාවිත කළා මේ ආකාරයට රසායනික සූත්‍ර ගොඩනගන්න.